Hello, welcome to my YouTube channel. මේ මගේ පළවෙනි වීඩියෝ එක. මේ අපි ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ 3 වෙනි සතියේ 4 වෙනි සතියේ වගේ ගිය ට්‍රිප් එකක්. මේක ඔයාලට කම්මැලි නැති වීඩියෝ එකක් වෙන්න කියලා මම හිතනවා. අපි ගියේ තාල බෙන්තොට හොටෙල් එකට. ඔයගොල්ලෝ දන්නවත් ඇති ගොඩක් ෆේමස්. එතකොට හොටෙල් එකේ චෙක් ඉන් එකේ ඉඳන් චෙක් අවුට් එක වෙනකම් යාලා අපිට හොඳට සැලකුවා. අපිට වෙල්කම් ඩ්‍රින්ක්ස්, හොට් ටවල්ස්, ඒ වගේම early check in එකකටත් ඒගොල්ලෝ ඊට පහසුකම් දුන්නා. එතකොට තව ටිකකින් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට අපේ රූම් එක කොහොමද කියලා. එතකොට මේ තියෙන්නේ අපේ රූම් එක. welcome to our room. මේ තියෙන්නේ අපේ රූම් එක. ඇත්තටම අපිට හම්බුන view එක superb and amazing. හරිම ලස්සනයි. ලස්සන garden එකක් තියෙනවා. සහ මේ room එක මාර clean. washroom එකේ ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම හරිම clean. ඔයාලට දැක්කහමත් පෙනෙයි. දවසක ගිහින් try කරන්න highly recommend කරනවා මේ තාල බෙන්තොට hotel එක. මේ තියෙන්නේ අපේ ලස්සන view එක. මේ හොටෙල් එකේ ඉස්සරහින් බීච් ඇක්සස් තියෙනවා. එතන නාන්නත් හරිම සේෆ්. ලයිෆ් ගාඩ්ලත් හිටියා. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට කැරම් ප්ලේ කරන්න පොඩි ගේම්ස් අයිටම්ස් තියෙනවා. අපි ෆුල් බෝඩ් එකක් බුක් කළාට අපේ මීල්ස් පටන් ගත්තේ ඩිනර් එකෙන්. ඒකින්ද අපි ගිය දවසේ ලන්ච් එක අපි වෙනම ඕඩර් කරලා ගත්තා. ඔයාලට ඉතින් පුළුවන් මේ මෙතන ඉස්සරහට කොහොමද අපේ ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එක, එතකොට ලන්ච් එක තිබ්බේ කියලා බලා ගන්න. ඇත්තටම හොඳ බුෆේ එකක් තිබ්බා. So I hope you all enjoy my video. එතකොට මේ තියෙන මගේ ඩිනර් අවුට්ෆිට් එක. ඇත්තටම හොඳ ඩිනර් බුෆේ එකක් තිබ්බා. හැබැයි අපේ හස්බන්ඩ් කන්න කැමති ගොඩක් ලංකාවේ කෑම විතරයි. එහෙම බැලුවාම ඇත්තටම මේ ඩිනර් එක හොඳටම එන්ජොයි කරේ මං විතරයි. මෝර්නින් වීව් එකත් හරිම ලස්සනයි. ඉතින් මං හස්බන්ඩ් නැගිටින ඉස්සෙල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන පැයක් වගේ හිටියා මං හිතන්නේ. තනියම මෙතෙන්ට වෙලා ඉතින් එන්ජොයි කරා වීව් එක. මේ තියෙන්නේ මම බ්‍රෙක්ෆාස්ට් එකට සිලෙක්ට් කරගත්ත ඒවා. හරි හොඳ වෙරයිටිස් ගොඩක් තිබ්බා. හරිම රසට තිබ්බා ඒකත්. බ්‍රෙක්ෆාස්ට් එක ඉවර වෙලා මම නම් පූල් එකට ගියා. හැබැයි හස්බන්ඩ් ටිකක් නිදාගත්තා. මොකද එයාට කලින් දවසේ ඉඳන් පොඩ්ඩක් සනීප නැතුව හිටියේ. හැබැයි කලින් දවසේ එයාවත් බලෙන්ම එක්කගෙන මම පූල් එකටයි බීච් එකටයි දෙකටම ගියා අපි. මේ තියෙන්නේ අපි මේ හොටෙල් එකේ ගත්ත ලාස්ට් මීල් එක. හරිම රසට තිබ්බා. මතක් වෙද්දි දැන් ආපහු කන්න හිතෙනවා වගේ. ආපහු ලංකාවට ගිහම යන්න ඕනේ කියලා හිතෙන හොටෙල් එකක් තමයි මේ තාල බෙන්තොට කියන්නේ. ආපහු ඉක්මනට එන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට කම්මැලි නැති එකක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලා දවසක ඇවිත් try කරන්න තාල බෙන්තොට හොටෙල් එකේ stay එකක්. highly recommend කරන්න පුළුවන්. ඉතින් thank you for watching my video.